රාජ්‍ය සේවය ඇතුලේ දූෂණ වංචා අක්‍රමිකතා අල්ලස නැති කරා කියලා NPP ආණ්ඩුව කියනවා නම් ඒක මරු. හැබැයි ඒකේ වාසිය මහජනතාවට එන්නේ නැති වුණාම මහජනතාවට සිද්ධ වෙනවා වෙන්න මරු විකල්. මොකක් ගැනද අද මම මේක කතා කරන්නේ? විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියලා කියන්නේ ඈත අතීතයේ ඉඳලා බොහෝම දූෂණ වංචා අක්‍රමිකතා සිදු වුණා කියලා හරිම කුප්‍රකට ආයතනයක්. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ මහත්තයෝ. ඒක නිසා ඇමති විජිත හේරත්ට නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍රට බොහෝම අවධානයෙන් අවධාරණය කරනවා. ලොකු පුටුවල ඉන්න මහත්තුරු ඇඳලා දෙන චිත්‍රය විතරක් එහෙයි කියලා පිළිගන්නේ නැතුව ඊශ්‍රායල රස්සා සිහිනේ සැබෑ කරගන්න අවුරුදු ගාණක් ලිස්ට් වල තපින රස්තියාදු වෙන අපේ රටේ අහිංසක අම්මා තාත්තගේ දුවා දරුවා කියන්න උත්සාහ කරන කතාවක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුලේ සිද්ධ වෙනවා යයි කියන විනිවිද භාවයකින් තොරව සිද්ධ වෙන මේ අක්‍රමිකතාවය ගැනත් සාවධානයෙන් අහන් ඉන්න කියලා. එන්න අද අපි ඒ ගැන කතා කරමු. ඊශ්‍රායල ශ්‍රී ලංකා ආර්ථික වෙළඳ සහයෝගිතා ගිවිසුම යටතේ ලංකාවේ ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ රස්සා ලැබිලා තියෙනවා. ඒකෙන් 70%ක ප්‍රමාණයක් G2G ප්‍රෝග්‍රෑම් එක යටතේ රාජ්‍ය අංශය තුලිනුත් 30%ක කෝටාවක ප්‍රමාණයක් පෞද්ගලික අංශය තුලිනුත් සම්පූර්ණ කරන්න තමයි වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. ඒක හරි අපූර්වට ගිය අවුරුද්දේ සිද්ධ වුණා. ඇයි ආණ්ඩුව මාරු වෙච්ච පාරම නේද? 8500ක් විතර රාජ්‍ය අංශය තුලිනුත් 3500ක වගේ ප්‍රමාණයක් පෞද්ගලික අංශය තුලිනුත් ඔන්න ඔය කෝටාව සම්පූර්ණ වෙලා ඊශ්‍රායල රැකියා සිහිනය සැබෑ කරගෙන තියෙනවා. හැබැයි අවාසනාවට ඇත්ත කතාව ගිය අවුරුද්දේ එහෙම වුණත් මේ අවුරුද්ද නම් එහෙම වෙලා නැහැ. රාජ්‍ය අංශයෙන් ශ්‍රමිකෙක් ඊශ්‍රායලයේ රස්සාවට යනවා කියන එක කැස්බෑව වියසිදුරෙන් අහස දිහා බලනවා වගේ ඉතාමත්ම කලාතුරකින් සිද්ධ වෙන දෙයක් බවට පත් වෙලා පෞද්ගලික අංශයෙන් ඊශ්‍රායල රස්සා සිහිනේ සැබෑ කරගන්න යෑමේ ක්‍රියාවලිය හතු පිපෙනවා වගේ වෙලා තියෙනවා. අපිට බොහොමත්ම පැහැදිලි රාජ්‍ය අංශයේ ඇතුලේ ඉන්න නිලධාරීන්ට ඉස්සර වගේ දැන් අල්ලස් ගන්න අක්‍රමිකතා කරන්න ඉඩකඩ හරීම අඩුයි. මොකද නීති හරි තදයි. ඒ නිසාම දෝ සාධාරණ සැකයක් තියෙනවා. රාජ්‍ය අංශයේ G2G ක්‍රියාවලිය අකර්මණ්‍ය කරලා පෞද්ගලික ඒජන්සි වැඩිත් කරලා ඒ පෞද්ගලික ඒජන්සි වලට වැඩි වශයෙන් ලැබෙන ඇනෝම් වලට අනුමැති දීමත් එක්ක පෞද්ගලික ඒජන්සි කාර්යයන්ගෙන් කුට්ටිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ නිලධාරීන් ගන්නවාද කියලත් සැකයක් තියෙනවා. ඒකට සාධාරණ හේතු කාරණා ගණනාවකුත් මේ තාරුණ්‍ය මතු කරනවා. පළවෙනි ප්‍රශ්නය රාජ්‍යාංශයට රැකියා ගිවිසුම් ලැබෙනවා අඩුයි. හැබැයි පෞද්ගලික අංශයට රැකියා ගිවිසුම් ලැබෙනවා වැඩි. හේතුව මොකද්ද? හේතුවක් නැහැ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ නිලධාරීන් කියන්නේ ඉතින් මේ ඊශ්‍රායල සේවා යෝජකයෝ අපෙන් රස්සා ඉල්ලන්නේ. ඔයාලගෙන් ඉල්ලන්න තු පෞද්ගලික අංශයෙන් ඉල්ලන්නේ ඇයි එහෙනම්? මොකක්ද එතන හේතුව? ඒක ප්‍රශ්නයක් නෙවෙයිද? එතකොට මේ ප්‍රශ්නේ හේතුව ඔයාලා හොයාගන්න ඕනේ නැද්ද? ඒක විසඳන්න ඕනේ නැද්ද? G2G ප්‍රෝග්‍රෑම් එක යටතේ අපේ රටේ අහිංසක අම්මා තාත්තගේ කොල්ල කෙල්ලට ඒ chance එක අරන් දෙන්න ඔයාලා මහන්සි වෙන්න ඕනේ නැද්ද? ආන් එහෙම මහන්සි නොවුනාම මිනිස්සුන්ට හිතනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ පුටෝ පෞද්ගලික ඒජන්සි කාර්යොන්ගෙන් ජරාව කනවා කියලා. ප්‍රශ්නාංක 2 දැන් පොරොත්තු ලේඛන ඉන්න 3500ක් විතර ගිය අවුරුද්දේ පෙබරවාරි වල ඉන්න. එතකොට ඔය පොරොත්තු ලේඛනයේට ඒ සුදුසුකම් සපුරුණු කෙනෙක් වෙන්න ලේසි වෙන්නේ නැහැ. නයිට් එකෙන් කරන ප්‍රායෝගික පරීක්ෂණ වලින් සමත් වෙන්න ඕනේ. ඊශ්‍රායලයේ අදාළ නිලධාරීන් ඇවිල්ලා සිද්ධ කරන සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕනේ. දිනුම් මැදීමකින් සමත් වෙන්න ඕනේ. වෛද්‍ය වාර්තා, පොලිස් නිෂ්කාශන වාර්තා, වීසා ගැටළු ඔක්කොම ටික සම්පූර්ණ කරගෙන ගිය අවුරුද්දේ පෙබරවාරි ඉඳන් මේ පොරොත්තු ලේඛනයේ ඉන්න සුදුසුකම් ලාභී රැකියා බලාපොරොත්තුෙන් ඉන්න මිනිස්සු ඉන්නවා. එහෙම වෙලා රාජ්‍යංශයෙන් යවන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්නේ. ඒ සුළු ප්‍රමාණයක් අර පරණ අපේක්ෂකයෝ නෙමෙයි. අලුතින් ලිස්ට් එකට ආපු කට්ටිය තමයි යවන්නේ. එතකොට පරණ අපේක්ෂකයෝ අවුරුදු එකහමාරකට වඩා ප්‍රමාණයක් දැන් මේ පොරොත්තු ලේඛනවල තැප ඉන්නවා. ඒ කියන්නේ මේ පොරොත්තු ලේඛනයෙන් ඊශ්‍රායලයට යවන පිරිස තෝරා ගැනීමේදී විනිවිදභාවය නැතිවීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න අංක 3 දැන් ඉදිකිරීම ශේෂ්ත්‍ර විතරක් ඔය පොරොත්තු ලේඛනයේ ලිස්ට් එකේ ඉන්න 3000කට වැඩි පිරිසක්. එතකොට ඒ කට්ටිය රට යවන එකනේ ප්‍රමුඛ දේ වෙන්න ඕනේ. ඒ කට්ටිය රට යවන එක ප්‍රමුඛ දේ නොකර තවත් 22000ක් විතර අන්න දෙන සම්මුඛ පරීක්ෂණ වලට කැඳවලා තියෙනවා. එහෙම කැඳවලා මේ දත්ත පද්ධතිය ඔයාලා පුරවලා පිරිලා මේ ඉන්න තරුණ කොල්ල කෙල්ල අවුරුදු එකමාර විතරයි. රැකියා බලාපොරොත්තුෙන් ඉන්නව හැබැයි රස්සාවක් නැහැ.
ආන් ඒ විදියට එයාලගේ ශ්‍රමය එක තැන පල් කිරීමත් එක්ක රටට ලැබෙන්න තියෙන ඩොලර් ආදායම නෙමෙයිද නැති වෙන්නේ? ඩොලර් ආදායම නැති වෙන්නේ. පවුලකට හම්බෙන්න තියෙන රස්සා අවස්ථාව නෙමෙයිද නැති වෙන්නේ? රස්සා අවස්ථාවයි නැති වෙන්නේ. මේ මිනිස්සුන්ගේ පවුල් අස්සසුමට තල්ලු කරන්නේ නැතුව මේ මිනිස්සුත් ආර්ථික වශයෙන් සවිබල ගන්නන්න මේ රජ වෙන්න නෙවෙයිනේ මහත්තයෝ මේ G2G ප්‍රෝග්‍රෑම් එක විශ්වාස කළා රජයේ ක්‍රියාවලිය තුලින් ඊශ්‍රායලය යන්න උත්සාහ කරන්නේ සල්ලි ටික නැති නිසා දැමුත් ආර්ථික වශයෙන් ලොකු හයියක් හත්තියක් නැති නිසා එහෙම නැත්නම් පෞද්ගලික ඒජන්සි කාර්යයන්ට කුට්ටිය දීලා ඉවරලා එහෙම යනවනේ ඊශ්‍රායලයට මේ දුප්පත් අම්මා තාත්තගේ දරුවට ලැබිලා තියෙන අවස්ථාව කඹුරන් නැතුව අපේ කොල්ල කෙල්ලොන්ට ලබා දීලා ඒ අදාළ රැකියා ගිවිසුම් ටික ලබාගෙන ඊට අවශ්‍ය උනන්දු ඇති කරගෙන මේ පොරොත්තු ලේඛනයේ හිස් කරලා මේ කට්ටිගේ ශ්‍රමය පළදායි විදියට ඊශ්‍රායලයේ තුල ක්‍රියාවට නංවන්න අවස්ථාව දීලා විදේශ ප්‍රේෂණ ටික ලංකාවට ගන්න ඒකට ඔයාලා උනන්දු වෙන්න පෞද්ගලික ඒජන්සි කාර්යයන්ගේ මඩිය තර කරන්න ඔයාලා අවශ්‍ය පිච් එක හදලා දෙනවා වෙනුවට ඔයාලා මේ ඊශ්‍රායල රජෙන් අපිට ලබා දීලා තියෙන අවස්ථාවවත් හරියට අපේ රටේ දුප්පත් අම්මා තාත්තගේ දරුවන්ට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල වල කරන්න. ඒකට අවශ්‍ය මැදිහත් වීම රජයේ පාර්ශ්වයෙන් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි කියලා ආයාචනාත්මක බලපෑමක් මම කරනවා. මොකද අපේ රට ගොඩ දාන්න නම් මේ නිෂ්ක්‍රීය වෙලා තියෙන ශ්‍රමය සක්‍රිය කරවන්න ඕන. මේ සම්බන්ධ